අපි බලමු දැන් 2022 4වෙනි MCQ එක. අහනවා විදුලි මෝටරයක විද්‍යුත් ප්‍රතිගාමක බලය උපරිම වන්නේ කියලා. විද්‍යුත් ප්‍රතිගාමක බලය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තොත් දැන් මෝටර එක මොකද වෙන්නේ? අපි ධාරාවක් දීලා ඒකෙන් අපි ව්‍යාවෘතයක් ඇති කරලා මෝටරේ භ්‍රමණය කරනවානේ. ඉතින් මෝටරේ භ්‍රමණය කරනවා. ඒක හරි. එතකොට මෝටරේ භ්‍රමණය කරවද්දි බලන්න මේ මෝටරේ මේ පැත්තෙන් භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ දැන් මෝටරේක ස්ථිර චුම්බක දෙකක් තියෙනවා. විද්‍යුත් මේ කම්බි දගරයක් තියෙනවා. එතකොට දැන් ආයි වෙන්නේ මේ මෝටරේ භ්‍රමණය වීමෙන් වෙන්නට ස්ථිර චුම්බක දෙක වටා මේ කම්බි දගරය කැරපීමෙන් අර චුම්බක ශාවරීකාර කම්බි වලින් කැපෙලා නිසා ආපහු අනිත් පැත්තට විදුලියක් හටගන්න කෙනේ විදුත්ගාමක බලයක් හටගන්නේ. හැබැයි ඒ විදුත්ගාමක බලය හටගන්නේ මේ පටන් ගන්න විදුත්ගාමක බලයට අපි දෙන විදුත්ගාමක බලයට ප්‍රතිවිරුද්ධ විදියට. එතකොට ඒ දෙකෙන් එකතු වෙලා දැන් අරගෙන මේක අඩු වෙලා තමයි සමකයක් තමයි අතනට යන්නේ. එතකොට මේ විදුත්ගාමක බලය හටගන්නේ අපි දෙන විදුත්ගාමක බලයට ප්‍රතිවිරුද්ධ විදියට. ඒකයි අපිට මේකට විදුත් ප්‍රතිගාමක බලය කියලා කියන්නේ. එතකොට මේ මෝටරේ කරගෙන වේගය වැඩි වෙද්දී d5 යට dt වැඩි වෙනවා. ඒ කියන්නේ චුම්බක ශාවරයක කපන ප්‍රමාණය ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ශීඝ්‍රතාවය වැඩි වෙද්දී මෝටරේ වේගය වැඩි වෙන අර කිව්වා වගේ චුම්බක ශාවරයක කපන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. ඒ කිව්වා වගේම මෝටරේ වේගය වැඩි වෙන්න ප්‍රතිවිරුද්ධ විදුත්ගාමක බලය විදුත් ප්‍රතිගාමක බලයත් එන්න වැඩි වෙනවා. ඒක නිසා උපරිම විදුත් ප්‍රතිගාමක බලයක් හම් වෙන්නේ මේ මෝටරේ උපරිම වේගයෙන් චලනය වෙනකොට. එතකොට ඒකට උත්තරය තමයි 4 වෙනි උත්තරය.